සංගීත කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. සිහිනෙන්වත් නොසිතූ ඡන්ද ප්‍රතිඵලයක් ගැන තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කල්න සහ කල්පන ඡන්දෙ ඉදිරිපත් වෙලා ඉන්නවා. එතකොට අසෙල්ලයි ගෙදර කට්ටිය වෙනම් ප්‍රතිඵල බලනවා. ඒ වගේම කල්පනල වෙනම් ප්‍රතිඵල බලනවා. බොහෝ විට මේක එකම ගෙදරක සිද්ධ වෙන්නත් පුළුවන්. ඉතින් මෙතනදී කල්පන දුක් වෙන්නත් අසෙල සහ කල්න සතුටු වෙන්නත් හේතු මොනවද කියලා අපි ටිකක් කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට. ඔයා කැමැත්තක් සහ උනන්දුවක් තියාගෙන ඉන්නවා නම් ඔයාට පුළුවන්කම තියෙනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න නම් සංගීත කතාවේ අලුත්ම තත්ත්වය අනුව කල්පන සහ කල්න දෙන්නම එකම පක්ෂයෙන් ඡන්ද ඉල්ලුවත් ප්‍රතිඵලෙද්දී කල්පන අඬන්නත් කල්න සහ අසේල සතුටු වෙන්නත් ප්‍රධාන හේතු කිහිපයක් බලපාන්න පුළුවන්. ලංකාවේ මැතිවරණ ක්‍රමය විශේෂයෙන්ම මනාප ක්‍රමය අනුව මේ වගේ දෙයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මනාප පොරය එකම පක්ෂයෙන් තරඟ කළත් අපේක්ෂකයන් අතර තියෙන ලොකුම මනාප සටනක්. පක්ෂය දිනන්නත් Tamanට අවශ්‍ය කරන මනාප ප්‍රමාණය නැති වුණොත් කෙනෙක් පරිදින්න පුළුවන්. කල්න දිනලා කල්නට වැඩි මනාප ප්‍රමාණයක් ලැබිලා ඔහු මන්ත්‍රී ධූරයකට තේරීපත් වෙන්න ඇති. කල්පන පරිදිලා කල්පන්ට පක්ෂයේ අනෙක් අයට වඩා මනාප අඩු වෙලා ඔහු ලෑස්තුවෙන් ඉවසට විසිවෙන්නට ඇති. ජනප්‍රියත්වය සහ ජනතා මතය. කල්පන කියන්නේ කාලයක් තිස්සේ දේශපාලනයේ හිටපු හැබැයි ජනතාව අතර අප්‍රසාදයට පත්වුණු චරිතයක්. මිනිස්සුන්ට කල්පනට වඩා අලුත් මුහුණක් විදියට කල්නව වැළඳ ගන්න ඇති. කල්පන Tamanගේ ජයග්‍රහණය ගැන ලොකු විශ්වාසයකින් හිටපු නිසා පරාජය ඔහුට දරා ගන්න බැරි කම්පනයක් වෙන්නට ඇති. අසේල කියන්නේ ඉතාමත් කපටි සහ දූරදර්ශී චරිතයක්. ඔහු Tamanගේ බෑනා වෙන්න ඉන්න කෙනා වෙනුවෙන් Tamanගේම පුතා කලන ඔසවා තබන්නට යටින් වැඩ කරන්න ඇති. කල්පන්ට ලැබෙන්න තිබුණු සහයෝගය අසේල විසින් කලන දෙසට හරවන්නට ඇති. කල්පන සහ කලන එකම ප්‍රදේශයකින් ඡන්ද ඉල්ලුවා නම් ඔවුන්ගේ ඡන්ද පදනම දෙකට බෙදුණා වෙන්නටත් පුළුවන්. එතනදී වැඩි වාසිය කලනට ගිය නිසා කල්පන්ට අසුන අහිමි වෙන්නට ඇති. සාරාංශයක් විදියට ගත්තොත් පක්ෂය දිනන්නත් කල්පන පෞද්ගලිකව පෙරදීමත් කල්න මනාප වලින් ඉදිරියට ඒමත් තමයි මේ තත්වයට හේතුව. මේකෙන් කල්පන සහ අසේල පවුල් අතර තිබෙන සම්බන්ධය ඉදිරියට තවත් පළුදු වෙන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ සිදුවීම නිසා අසේන්ටත් මහීටත් වාසියක් වෙන්න පුළුවන්. මොකද ඉදිරියට තමන්ගේ පුතාගේ දේශපාලන බලය තියෙන හින්දා අසේල කල්පනලගේ පස්සෙන් යන එකක් නැහැ. එතකොට අසේනිට මහීව විවාහ කරගන්න නිදහසක් ලැබෙනවා ඇති.